හරිය මැච් එක ගමු මචං පිල් එක සමානුපාතිකව බෙදලා තියෙන්නේ බෝලස්ලා නැතිය බැට්ස්මන්ලා නැතිය ෆීල්ඩර්ස්ලා නැතිය කියලා බයිලමන් ගන්න තියාගන්න එපා සමානව බෙදලා තියෙන්නේ පොඩි ප්‍රශ්න තියෙන්නේ මුංගේ පැත්තේ මචං පොඩ්ඩක් බරයි මොකද්ද මම බර වැඩි කියන්නේ බර වැඩි කියන්නේ මේකනේ මුංගේ පැත්තේ ඔක්කොම ඉන්නේ පිනට බද්දිලා ඇඟත් අඩි මහ දියුනේ ඉඳ මුංගේ බර වැඩි ඒක කේස් ඩෝ මේ කාටද යකෝ පින්පත් ගිල්ල හරක් කිව්වේ දෙන්න කන පැලෙන්න දැනගනින් හරි මේ ඒරෙද්ද වැඩක් නැහැ දන්නවනේ තරගේ නීති රීතිරික මේ පැත්තේ සුසිලෑන්ඩ්ගේ වත්තර යන්න බෑ අවුට් හරිද ඊට පස්සේ කෙලින් ගහපන් ඕන් තරම් ගහපන් කිසිම අවුලක් නැහැ ගස්වල උඩින් ගිහිල්ලා අතුල වැදිලා වැන්නොත් 6යි ගස් කැක් චොට්ටු නැහැ හරිද අනිත් අන්තිම අවසාන වැදගත්ම කාරණේ තමයි සුසිලෑන්ඩ්ගේ වත්තර ගියොත් යහන යවන්න බෑ බං ඒ මොකෝ බං උට යන්න එපා කියන්නේ යන්න එපා කියන්නේ මං මේ කෙල්ල තමයි මේ 7 වසරේ පොඩි කෙල්ලෙක් බං මූ මේ කෙල්ලටත් පැණි හල්ලවනේ බං oh no පොඩි කෙල්ලෙක්වත් ඉන්න දෙන්නේ නැහැ පෙරේතේ ඇයි බං උඹ එහෙම සිරින්නේ ආදරේට වයස බලපාන්නේ නෑනේ නේ ඒරෙද්ද වලට නෑ ටොස් එක දාලා මැච් එක පටන් ගමු ඉක්මනට මේ කාසියක් දී අයියෝ ඉස්තු දෝවා හොඳ කාසි මේ වලින් ටොස් එක දා මෙන්න කාසිය 10ද කලේද පොඩ්ඩක් හිටපන් මං උඩ දෙන්නට පස්සේ කියන්න එක්කන් ටිකට් ගන්නනේ 10 අඩේ අපි දිනු මේ පිස්සුද මං ඒක ට්‍රයල් මේ පළවෙනි එක ට්‍රයල් නේ මං දාන්නේ පොඩ්ඩක් හිටන් වරෙන් ආයි දාමු ට්‍රයල් වරේ අඩෝ මේ ඵලයන් බයි යන්න මොන තැල් බලන්න මේ ටොස් එකේ ඉඳන් හොරනේ බොරුව නෙමෙයි බං පළවෙනි එක ට්‍රයල් එක මොකද මේක තමයි ආයි ගියා 10 හරිනේ ඒකත් දිනුන්නේ අනේ ඵලයන් බයි යන්න හරි උඹලා දිනුම් හරි කමක් නැහැ මේ හරි දැන් ගියා උඹලා බෝලින්ද ෆීල්ඩින්ද බෝලිනුත් නෙමෙයි ෆීල්ඩිනුත් නෙමෙයි මෙන්න මේ ගනින් අපි බැටින් එක දියන් නෑ බං උඹට නම් වාසනාව කියලා දෙයක් ගෑවිලාවත් නෑ මම බලන් දෙපාරක් දාලා දෙකම පෙරදීනේ මම පිස්සි ඉතින් ඔය හිතන්න එපා ඔබ දන්නවද දසුන් සානක ඒසියා කප් එකේ හැම ටොස් එකක්ම පෙරදිලා වර්ල්ඩ් කප් එකේ කුමාර සංගක්කාර මැච් එකේ මේ හින්දා තමයි හරි දාන්න මං තමයි කීව අනේ මේ ඵලයන්ම ලියන්න උඹට පුළුවන් මෙතන කීපයක් ටෝමෙන් පාත්තුන් තෝගේ ඔලුඩු රින් යන බෝලේ අන්නරේ ඵලයක් මුලක් කියවන අරේ අදෝ මේ මයි කකුලේ එච්චච්චනවා අනේ මේ ඵලයන් අයියේ යන්න උඹ අදට කීව ඉන්න මට මොකක්ද දුනා බයි කපාට අදෝ එන්න ගානේ වැඩ කරන්න බෑ කො මගේ කකුලේ කේස් එක මේ අන්නරේ ඵලයන් බයි යන්න මේ කපා මුලක් කියවන මොකද්ද ප්‍රශ්නේ මේ මුලක් දෙන්නේ නැහැ බම් මට මේ මයි කකුලේ පොඩි අපි දෙක බලලා මේ බොරුවක් නේ බම් මේ කීපයකට රණ්ඩු වෙන්න බම් අමාරුයි බම් හරි දෙන්නගේ පරිදෙනවා ඔව් බං අර උඹලා දෙන්න වරෙන්ක මුලින් බැට් කර එකෙක්වත් දෙන්න එක දෙන්න ඉස්සුද මේ ඊළඟ කරේ මම කීපින්නේ මගෙත් මේ කොන්දේ පොඩි අවුලක් පොලේ දානවල් ඒ මැත පොල්ල හිය ඕකේ thank you කවුද බම් විකට් පොලිසියට ටිපර් එකක් ගෙනල්ලා නැවතුනේ පෙරවක් මම නෙවේ දාපම් මචං පොළු ගලෝනේ දෙනවද ගලවන ගලන ඔක ඔක්කොම ලැජ්ජ නැද්ද මෙච්චර දුරේ නෑ දුවගෙන නෑල දමලා ගහන්න අඩෝ මේ මම මෙතන සෙල්ලම් කරාට ස්කූල් ක්‍රිකට් ක්ලබ් ක්‍රිකට් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් තුනම සෙල්ලම් කරපු එක හරි හරියට බෝල් දෙන්නවන අත කරකවල බෝල් දාපන් නැත්තම් ස්පින් එකක් දාපන් හරි දෙන්නේ කන පැලෙන්න කවුද ඩෝ චක් දැම්මේ ඒ පොඩි මායාවක් උඹලා තේරෙන්නේ නැති වුණාට අර මුරලිගේ කේස් එක තමයි මටත් තියෙන්නේ මං චක්ද දැම්මේ බං පිස්සුද බං අංශක 380ටම කරපු උන් බය වෙලා මං කියන ඔය ළඟින් ස්පින් එකක් දා තාමු දෙන්නද
අවුට් මල්ලි යන්න අදේ සෙල්ලම් කරනවනේ. යස් ඊළාට මම මේ නා පොඩි එකා ඊළඟට මං ගහන්න දෙන්න කන පැලෙන්නේ යවයි යා ගාපන් බෝලේ. මල්ලි විකට් එක හදලා ගන්න හරි. දාපන්. ගණගණින් නෑ පාරවල් ටික. ආ මේ නිකයි මල්ලි කොලේකුයි පෑනකුයි කියන්නේ මුගේ පාරවල් ටික ලියා ගන්න අම්බා කොහමද පාරවල් ටික දැනගත්තනේ? ලකුණු කීයද අපි? ලකුණු මේ 23යි 4 5යි වයිඩ් එකයි රන් එකයි 23යි යකෝ 6 5යි වයිඩ් 2යි රන් 1යි. මුර්ගයන් එන්න බෑ මල්ලි දෙන්න කන පැලෙන්නේ නෑ. අර බැට් පැත්තට යනවා එතකොට මේ අර මේ උඩින් ගිහුව 6යි නේ ඔව් 6යි. මම හිතුවේ 4යි කියලානේ ඒක ලකුණු කීයද බා? එතකොට මේ 33යි ඒකනේ මුර්ගයන් එන්න බා. හරි ගහගන්න ඕනේ ඔව් බබා මැච් එකක් ගහන ගමන් ඉන්නේ. ඔයා දන්නවනේ මුන්ට මම නැතුව මැච් එකක් ගහගන්න බෑ කියලා. ඉතින් ඒ බෝල දාන්න පොඩිලා අර බලපන් අර බූරු අර ෆෝන් එකත් කරේ ගහින් මෙතන ඇවිල්ලා ගණියෙක් හොරතල් වෙනවා යකෝ ඔක පැත්තකට දාගෙන සෙල්ලම් කරලා ඉන්න බා හරියට දෝ ආයි පාරක් ඒ කනේ ගහින් ඉන්න ගානතෝ කන පැලෙන්නේ අයි ඕකට පැල් බැනන් කෝල් මැසේජ් කරලා වැඩක් වෙන්නේ නැහැ නේ. ඇයි ඕක බදින්න වෙන්නේ නැහැ නේ. ඵලයන් බයි යන්න. අදරේ බබා කඩපන් දැන් කඩෙයිම මේක ඌරුවා බලපන් බං කැච් එක තෝ ගෑණියෙක් නිසා අඩෝඩෑ බං කෑල්ලට බඩයක් ඔක් ඇදිලා බං ඒකයි කතා කරේ බං මේ කයිය මේ බලා 70ක් ගහලානේ බං ලකුණු ඈ මේක ගහන්න ඕනේ බං කොහොමද නැත්තම් වසන්න වෙන්නේ නැහැ අපි දෙන්නම් ගාම මැච් එක වරින් බං දුවන්න අදේ ඩොර 70 කුඩුනේ තිබ්බතට නෑනේ නේ තමලේ කියලාට නෑවේ මුළු මේක තිබ්බතට නැති එක අපි මේක කපලා මේකේ වම් මේක අරගෙන 70000කට විකුණලා උඹ මේ කෝටිපති නේ මොකද යකෝ තොපි බා තිරිසන් යාළුවෝ ඇඟත් එක්ක ඉරවෙල්ල ගියාම මේ අවුල නෑ නේ කියලා ගහම බලයන් මට බැට් කරන්න කියලා චික් ගම් හරි මං ගන්න ආරේ මගේ ගැච්ච කවුරුත් එන්න බා මට අසිරිය. පං ගන්නේ එපා. මම ගහන්නේ උඹ ගහන්න එපා බං අයි බලයක් පයි බෝලේයි කියන ලකුණු 6 ඉතින් එක බෝලේ ලකුණුයි මට ගහන්න පුළුවන් උඹ දියම් බං මම ගහන්න ඔය බං ඊළඟ මැච් එකේ අපේ අතුත් තරම් දෙන්න ගහපන් මම ගහලා මට මැච් මේ ආවා මට මැච් එක ගන්න පුතා අන්න චාමි කරරත් කියලා කවුද කියලා යකෝ මගේ කසින් විනේ පොඩි කියලා පස්සෙන් උනා. මට දිනන්න මැච් එක දිනලා දෙන්න හරි කියන දේ අහපන්. මම කියනට ඵලයන් මම ගහලා දෙන්න මැච් එක දිනලා ඵලයන් මල්ලි ඵලයන් බෝලි දාපන් ඵලයන් පයි හරි මම දිනලා ඵලයන් මේ ඵලයන් දාන්නේ
අඩෝ මැච් එක ගැවුවා බං අරු ගැවුවා බං යකෝ මැච් එක ගැව්වා වගේ දැන් අරුගේ කියවිල්ල අහන් හිටාන්කෝ මාසෙකමාරක් විතර. මාසෙකමාරක් අයියෝ ඉවරනේ බං. වරෙන් අප්පුඩි ගහන උඹ මෙතන. අයියෝ මැච් එක පෙරදුනත් කමන්නේ දැන් මුගේ කියවිල්ල අහන් ඉන්න එකනේ වේදනාව සි බලපංකෝ ඒ ඉතින් ඉඳලා අමාරයි බං ඉන්නේ කොහෙකින් හරි සතුටු වෙනවනේ. අයියෝ ඉවරනේ අපි අද. කොහමද උඹලා කිව්වේ? ජය බන්දාලෝගේ අපි එනවා මගේ අම්මේ